අයිබෝන් ඉතින් ඔන්න ගොඩ කාලෙකට පස්සේ අදත් හරිත නිම්නේ විනාඩියක් එක්ක ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නවා. මෑත කාලේ අපිට වීඩියෝ එකක් දාන්න බැරුණා. ඒකට විශාල ප්‍රශ්න ගොඩක් තිබුණා. මොකද්ද 2025 නොවැම්බර් මාසේ දිට්වා සුලිකුණාටුවත් එක්ක විශාල වශයෙන් ලංකාවේ වගාවල් වලට ගොඩක් හානි සිද්ධ වුණා. ඒ වගේම අපිත් වගාවන් වලට ලොකු පාඩුවක් සිද්ධ වුණා. නමුත් ඒක සාමාන්‍ය දෙයක්. අපි ඉතින් ඒවට හුරු වෙන්න ඕන. ස්වභාවදාමත් එක්ක තමයි අපි මේ ගනුදෙනු සිද්ධ කරන්නේ. ඉතින් ඒ වගේම අපිත් ඒ වගේම ඔබලාගේ සිදු ජීවිත හානි වලට ඒ වගේම වගාවන් වලට අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. නමුත් අපි නැවතත් රටේ මේ ගොවිතැනට ප්‍රධාන තැනක් දීලා අපි කොහොම හරි ගොවියන් විදියට ඔලු උස්සන්නට ඕන. හොඳයි. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වන්නේ ගොඩක් කට්ටිය මැසේජ් කරලා තිබුණා මේ ජලය නයිමිස් වලට මිරිස් වලට ඒ වගේම බටු වගාවට මොන හරි වගාවකට මේ ග්‍රෝ බෑග් වල කරන වගාවල් වලට කොහොමද නිවැරදි ආකාරයට අඩු මුදලකින් ජලය සම්පාදනය කරගන්නේ කියන එක. ඉතින් හැම වෙලාවෙම අපි අපේ හරිත නිම්නේ විනාඩියක් එක්ක අපි කතා කරනකොට විශේෂයෙන්ම අපි කතා කරන්නේ සල්ලි නැති දුප්පත් මේ අපි වගේම මිනිස්සු කොහොමද මේ වගාවල් වියදම් අඩුවෙන් කරගන්නේ කියන එක. ඉතින් ජලය සම්පාදනය කිරීමේදී අපි දන්නවා ගොඩක් අය ස්ප්‍රින්කල් යූස් කරනවා, ඒකම ජල බිඳු ක්‍රම භාවිතා කරනවා. ඉතින් ඒවට ටිකක් වියදම වැඩි. ඉතින් මම අද කතා කරන්නට යන්නේ නයිමිරිස් ගස් 500ක් විතර තියෙන වගාවක ගෝ බෑග් වල හොවෙන්න පුළුවන් බිම සිටු වෙලා තියෙන වගාවන් වලට අඩු මුදලකින් රුපියල් 2000ක් 2500ක් වගේ මුදලක් වැය කරලා නයිමිරිස් ගස් හෝ මොනවම හෝ වගාවකට ජලය නිවැරදිව හොඳින් සම්පාදනය කරගන්නේ කොහොමද කියන එක. ඉතින් ජල බිඳු සම්පාදනයේ ක්‍රමෙත් නරකයි කියනවා නෙවෙයි. නමුත් ඒකෙන් ඇත්තටම සමහර වෙලාවට ජලය පොට් එකට වැටෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඒක ගොඩක් බාන ටනල් ඇතුලේ තියෙනවා ගස් ගොඩක් වේලිලා වගේ. ඉතින් ඒකට වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ නිවැරදිව ජලය අවශ්‍ය ප්‍රමාණයට ශාකයට ලැබෙන්නේ නැහැ. ඉතින් අද මම කියලා දෙන්නට යන්නේ රුපියල් 2000ක් වගේ සුළු මුදලකින් ඔයගොල්ලන්ට කොහොමද මේ ශාකයට අවශ්‍ය ප්‍රමාණයටම ජලය සම්පාදනය කරගනිමින් මේ වගාවක් කරගන්නේ කියන එක. ඇත්තටම මෙහෙම ජලය සම්පාදනය කරනකොට ගස් 500කට විතර ජලය අපි යොදන්න අපිට ගත වෙන්නේ විනාඩි 20කටත් වැඩිය අඩු කාලයක්. දැන් අපි බලමු මේකට මොනවද අවශ්‍ය කරන්නේ, ඒ වගේම අපි දැන් මේක කොහොමද කරන්නේ කියන එක. ඔව් ඉතින් මෙන්න මේ වාගේ ඇල්කතීන් බට ඕන වෙනවා. මේ රෝලක්ම රුපියල් 900ක් වගේ වෙන්නේ. ඒ වගේම ඇල්කතීන් වැල් සොකට් ඕන වෙනවා. මෙන්න වගේ 3 සොකට් කිහිපයක් ඕන වෙනවා. ඒ වගේම ඇල්කතීන් සොකටුත් සමහර වෙලාවට අපිට කෙලින් වගේ වතුර ගන්නවා නම් ඕන වෙනවා. ඉතින් මෙන්න මේ වාගේ ඇල්කතීන් බටේට මෙන්න මේ 3 සොකට් එක හිමීට කරකෝලා අපි තද කර ගන්නවා. ඒ වගේම මේ වගේ වැල් සොකට් එකකුත් මේකේ කෙලවරට මෙන්න මේ වගේ අපි සවි කර ගන්නවා. ඇත්තට මේක සවි කර ගන්නකොට ඉස්ලෝන් පයිප් වල වාගේ අපි මේක රත් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක කරකවනකොට ට්‍රේඩ් දිගේ හිමින් මේක ඇතුළට බහිනවා. ඉතින් ඊට පස්සේ අපි කරන්නේ අපේ වගාවේ අපිට තැන් වලට අපිට වතුර අවශ්‍ය වෙනවනේ, එක තැනකට විතරක් නෙවෙයි. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි මේ වගේ 3 සොකට් එක භාවිතා කරලා ඉවර වෙලා ඒකේ තුන් පැත්තටම ඒ කියන්නේ අපේ වගාවේ ස්ථාන කිහිපයකට ජලය ලබා ගැනීමට මේ වගේ 3 සොකට් එකක් භාවිතා කරනවා. ඒ 3 සොකට් එක භාවිතා කරලා ඉවරලා මෙහෙම තද කරගෙන තුන් පැත්තටම ඒ කියන්නේ 3 සොකට් එකේ දැන් අපි හෝල්ස් තුනක් තියෙනවා. ඒ තුන් පැත්තටම අපි මෙන්න මේ විදියට මේ ඇල්කතීන් බට සවි කර ගන්නවා. ඒ සවි ක්‍රම වෙලාවම එක පැත්තකින් අල්ලගෙන අනිත් පැත්තෙන් තද කර මේක හිමීට ඇතුළට බස්සන්නට ඕන. හොඳින් තද කරගත්තොත් ජලය ලීක් වෙන එක පවා වළක්වා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ආයෙත් අපේ ඇල්කතීන් බටේ කෙලවරට මෙන්න මේ වගේ වැල් සොකට් එකක්, ඒ කියන්නේ ටැප් එකක් විදිහට තමයි අපි පාවිච්චි කරන්නේ. මෙන්න මේක මෙහෙම කරකෝලා ඉස්සල්ලා කරා වගේම තද කර ගන්න.
තද කාට පස්සේ මෙන්න මේ විදියට අපිට පේනවා අපි හදාගත්ත ඒ බටර් ලයින් එක ගස් අතර අපි ඉඩ තියලා තියෙන අපි කෘමිනාශක දිරනාශක ගහන්න මේ ගස් අතර පරතරයක් අපි තියලා තියෙනවානේ. ඉතින් ඒ පරතරය අතරට මෙන්න මේ වගේ ඇල්කතින් බටේ එලන්න. එසරන බලන්න කෙළවරට ටැප් එකෙන් ජලය ගත්තට පස්සේ ලොකු ප්‍රෙෂර් එකකින් අපිට මෙහෙම ජලය ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රෙෂර් එකෙන් ජලය ගන්න එකේ වාසිය තමයි තද අවු අවස්ථාවක පැලමක්කගේ හානිය වුණත් තීව්‍ර වෙලා තියෙන අවස්ථාවක අපිට ඒක පාලනය කරගන්නත් මේ වගේ තද ජලය ලබා දීමකින් සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් ජලය යොදනකොට මෙන්න මේ විදිහට මූල පද්ධතිය ළඟටම යොදන්න නැතුව මේ ඈතින් කවරේට වටේට වගේ වැටෙන්න මෙහෙම අල්ලන්න මේකෙන් පැලයකට අවස්ථාව ජලය ලීටරයක් හෝ ලීටරයට ආසන්න ප්‍රමාණයක් යොදා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් වෙන්නේ අර ගහ වේල්ලා වගේ තියෙන එක නැති වෙලා හොඳ ලස්සන ශක්තිමත් ශාකයක් අපිට නිර්මාණය කරගන්නට පුළුවන්. ඔන්න ඉතින් වීඩියෝ එක බලන්න නැති ඔයගොල්ලෝ හැමෝම ඉතින් මේකට සමහර කට්ටියට වැරදි පැත්තක් පේන්න පුළුවන්. සමහර කට්ටියට හරි පැත්තක් පේන්න පුළුවන්. නමුත් අද මම කතා කරේ ඔයගොල්ලන්ට අඩු මුදලකින් මේ ජලය සම්පාදනය කරගන්න එක පිළිබඳව. ඉතින් මේ ජලය සම්පාදනය කරනකොට විශේෂයෙන්ම ඔයගොල්ලෝ කල්පනා කරනට කාරණයක් තියෙනවා. මේ ජලය යොදනකොට මුලටම වතුර තදට වැටෙන්න අල්ලන්න එපා. හැමෝටම මූල පද්ධතිය බුරුල් වෙලා මේ ගහ වැටෙන්න බලනවා. ඉතින් ඒ නිසා නිවැරදි ආකාරයට මම දැන් ඉහත කියලා දීපු විදියට ජලය සම්පාදනය කරලා බලන්න. මේක මුදල් තියෙන කට්ටියට නෙවෙයි, මේක දුප්පත් කට්ටියට තමයි ගොඩක්. මොකද අපිට සල්ලි නැති මිනිස්සුන්ට රුපියල් 1000 කියන්නේ වටිනාකමක් තියෙන දෙයක්. ඉතින් ඒ නිසා මෙන්න මේ විදියට කරලා බලන්න. ඔයගොල්ලෝ තව ටිකක් කල්පනා කරලා ඕක මම කීවට වැඩි ඔයගොල්ලන්ගේ අයිඩියාස් එකතු කරලා ඔයගොල්ලන්ගේ වගාවට ජලය සම්පාදනය කරගන්න උත්සාහ කරන්න. මේවා කියනකොට ජල බින්දු ක්‍රම සහ ස්ප්‍රින්කල් වලට විරුද්ධව කතා කරනවා නෙවෙයි. ඊට අමතරව ඒ වගේ ඒවට ලොකු වියදමක් යනවා. ඉතින් මේ වියදම අවම කරගෙන මේ වගේ විදිහට ඔයගොල්ලෝ ජලය සම්පාදනය කරලා බලන්න. ඉතින් අදත් ඔයගොල්ලන්ගේ දැනුම් පොතට යම් කිසි දෙයක් එකතු කරගන්නට ඇති කියලා අපි හිතනවා. නැවත මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හරිත නිම්නේ විනාඩියක් එක්ක දොඩමළු වනතුරු ඔබ සෑම දිනකටම සුබ දවසක්. ආයුබෝවන්.